Hello boys and girls ඉතින් උන් ඉතින් අද ගැම්මට රස්ත ඔෆිෂියල් YouTube channel එකට ඉතින් ඔයාලා හැමෝම සාදරෙන් ආදරෙන් වෙනදා වගේම පිළිගන්නවා. ඉතින් උන් ඉතින් මේ දවස්වල ඉතින් new game එකේ ඉතින් සුපිරියක් වෙලා තියෙන මේ සිරිපාද. ඉතින් අපි හැමෝම දන්න ඉතින් සිරිපාද ඉතින් ඊ ඇසල පොයක් තිබ්බා. ඉතින් ගැම්මට අපි ඉතින් game එක පැත්තේ සිරිපාදයට යන් ඉතින් නේ සිරිපාදේ කරුණා කරන්න යන්. ඉතින් මම මේකේ map code එක ඉතින් ඔයාලට වීඩියෝ එකේ අතරමැද්දේ දාන්නම් map එකේ code එක. දන්නේ නැති අය ඉතින් try කරලා බලන්න. ඉතින් මම නම් කියන හැමෝම try කරලා බලන්න. free fire play කරන හැමෝම try කරලා බලන්න. ඉතින් superiorම design කරලා තියෙනවා අපේ ලොකු කියන YouTube stream එක තමයි ඉතින් මේක design කරලා තියෙන්නේ. ඉතින් superiorම හදලා තියෙන ඉතින් අපි යමු ওই විදිහට සිරිපාදේ වඳින්න game එක පැත්තට. මේ තියෙන මෙයා තමයි ඉතින් වලට පේන විදිහට මෙයා තමයි ඉතින් හදලා තියෙන්නේ. ඉතින් මේ map එක map code එක මම code එක දාන්නම්. ඉතින් වීඩියෝ එක ගැන වැඩි හිතන්න එපා. ඒ කියන්නේ මුලින් පොඩ්ඩක් lag වගේ තියෙනවා. ඉතින් හිතන්න එපා මගේ ෆෝන් එක පොඩ්ඩක් ලැග් වෙනවා. ඔව් ඉතින් වැඩි කතා බහක් නැතුව ඉතින් අපි යමු ශ්‍රීපාදේ පැත්තට. මේක වැඩි හිතන්න එපා. ස්කිප් කරන්න තු වීඩියෝ එක බලන්න දිගටම ඉතින් මේකේ අලුත් දේවල් වල තියෙන ගොඩක් ඉතින් මේක මගේ ඉතින් ෆෝන් එකේ ග්‍රැෆික් ලෝඩ් වෙන ගමන් ඔබ යන්නේ ලැග් වෙලා තියෙන්නේ අම්මට සිලි වෙන්න පින් එකක් ගිහිල්ලා. මම මැප් කෝඩ් එක දාලා තියන්නම් ඉතින් ගැම්මට සෙට් වෙන්න ඉතින් හැමෝම මතක ඇතුව මගේ වීඩියෝ අලුතෙන් බලන කෙනෙක් නම් ඉතින් channel එක subscribe කරලා set වෙන ඉතින් මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් අපි යමු සිරිපාදේ පැත්තට. අර ඇතින් පේන සිරිපාදේ තමයි මචං. හරි මම සිරිපාදේට ඇත්තටම ගිහිල්ලත් නැහැ. ඉතින් ඔන්න game එකෙන් හරි යන්න ලැබුණා. ඒක ලොකු වාසනාවක්. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ map එක හදපු අපේ කොල්ලට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් සිරිපාදේට අපි යන්නේ. හරි. වැඩි කතා බහක් නැතුව අපි යමු සිරිපාදේ වන්දනා කරන්නට කරුණා කරන්න. වාහනක් තියෙනවා. ඉතින් වාහන රතගාලකුත් තියෙනවා මචං. ඔය විදිහට ගැම්මට මේ තියෙන පේනවා මේ රතගාල. මට මේකේ හොයාගන්න බෑ අපි කොහෙන්ද යන්නේ කියලා සිරිපාදේට එන්ටර් වෙන්නේ අතුල් වෙන්නේ කොහෙන්ද කියලා. අපි ඔය විදිහට කාර් එකේ යම් පොඩ්ඩක් බලන්න මොකද එන්නේ කියලා. හරි. බලන්න කොහෙද තියෙන ඉන්ට්‍රස් එක ඉන්ටර්නෙට් කොහෙද තියෙන්නේ. හරි අපි ආපු තැනින්ම තමයි මචං. අපි මෙතන වාහනේ නවත්තලා අපි යන්. ඔය මගේ පින් එක ගිල්ල ඒකයි මේ ඔය එක එක තැන් වලින් මතුවෙන්නේ. මැප් එකේ අවුලක් නෙවෙයි. ඒක මගේ ෆෝන් එකේ කියන්නේ සිග්නල් අවුලක් ඉතින් දන්නේ නැද කනෙක්ෂන් එකේ මේ දාස්ලා. පොඩි එහෙම වීම යනවා. තා විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මං වගේ මේ වගේ දුවන්න එහෙම ලෑස්ති වෙන්න එපා. ඉතින් දුවන්න එපා. ඉතින් මොනවත් ඉතින් සිරිපාදේ නේද? ගේම් එකේ හැප්ලේ වුණත් සිරිපාදේ අපි වන්දනා කරනකොට අපේ තියෙන්න බෑ යම් කිසි හික්මීමක් නේද? හරි ඔන්න ඉතින් කඩවල් එහෙම තියෙනවා මචං ගැම්මට සිරිපාදේ කඩවල් තියෙනවා. වලට කාලා බිලා ගිය හැකි. මේක කඩයක් මචං මේ තියෙන්නේ මොකද නම? ඕක කොහොම තමයි මචං පරිසරය හදලා තියෙන්නේ. අපි මේ උදේ පාන්දර යන්නේ සිරිපාදේට පාන්දර යන්නේ. හරි. කරුණාකරන මේ පැය 6-7ක් යනවා ඉතින් නේද අපි කරුණාකරන අපි වන්දනා මාන කරගෙන නම් ඉතින් ඔය පේනන්නේ ලස්සන තොරණ ගහලා මකර තොරණ ඩිසයින් කරලා තියෙනවා. ඉතින් බෞද්ධ කොඩි එහෙම දාලා අපි ඉතින් වන්දනා මාන කරලම වැඩේට බහිමු. සිරිපාදේ කරුණා කරමු. මොන්න ඉතින් පඩිපෙළවල් ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කොල්ලනේ කෙල්ලනේ. ඉතින් ෆ්‍රී ෆයර් ගහන කොල්ල කෙල්ලන ඉතින් මේක අලුත්ම අත්දැකීමක්. ඉතින් පොයේ දවසේ ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් මම සිරිපාද කරුණා කරනවා. ඔය පේනවනේ. හැමතැනම ඉතින් බෞද්ධ කොඩි එහෙම ගාලා සරස්ලා තියෙන ලස්සනට ඉතින් කොල්ල වැඩේ කරලා තියෙනවා. ඉතින් තව අයෙත් කියන්න ඉතින් මම මැප් එකේ කෝඩ් එක ඔයාලට දාන්නම්. මේ තියෙන ඉතින් සිරිපාදේ කරුණා කරන විදිය කියන්නේ කාරුණික නිවේදනයයි. සීත කඟුලෙන් නාගෙන පිසිදු වෙලා යන්න කියලා තමයි ඉතින් මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. අපි යමු සීත කඟුල කොහෙද තියෙන්නේ කියලා බලාගෙන. ඉතින් මම ඇත්තටම සිරිපාදේ ගිහිල්ලත් නැහැ. ඉතින් අපි මම හිතන්නේ මේක වෙන්න ඕනේ තියෙන විදිහට සීත කඟුල. මොන ඉතින් අපි නාගෙන යන්. හරි. ඔන්න ඉතින් අපි නාගත්තා කියලා මම හිතනවා. ඉතින් නාගත්තා. හොඳ මේකෙන් නාගත්තා. උන් ඉතින් ඔයාලට කොස්ටියුම් දාගන්න පුළුවන්. ඒ සුදු පාට කොස්ටියුම් එකක් දාගෙන යන්න පුළුවන්. අම්මා සිල්. වෛද්‍ය සිල් නේද මේ තියෙන්නේ. අඩෝ ඒක නම් වාසි. ඇත්තට මං හිතුවා මෙච්චර දෙයක් තියෙනවා කියලා මේකේ. අඩෝ වාසි.
ඉතින් TikTok එකෙත් මේ දවස්වල මේක වයිරල් වෙලා තියෙනවා. ඉතින් Free Fire players අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ දවස්වල මේක ඒ කියන්නේ සිරිපාදේ මැප් එක. ඉතින් අපි යමු සිරිපාදේ කරුණා කරන්න. ඒ අර වයිබ් එක එහෙම හොඳටම ගිලිලා තිනවා. ඉතින් අර පාන්දරනියන් හරි අඳුරුයිනියන් ඉරේලියත් ලාවට වැටෙනවා වගේ වයිබ් එක ලස්සනටම දීලා තියෙනවා. අදින් ඒක කතා කරන්න දෙයක් නෑ. සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් කොල්ල මැප් එක. ඇත්තටම ඉතින් මෙහෙම මේ වගේ දේවල් තමයි ගේම් එක අරුණත් වෙන්න ඕනේ. ඉතින් ඉතින් ලංකාවේ සෑහෙන වැඩෝ ඉන්නා මචං. ඔන්න ඉතින් ග්‍රැෆික් පැත්තෙන් ගත්තොත් හරි ඉතින් අපි යමු සිරිපාදි කරුණා කරන්න. හරි බං ඉතින් ඔය විදිහට තමයි ඉතින් යන මාර්ගය තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ අර පඩි පෙළ වටේට නිකන් අර වැටවල් ගහලා අර ඒ ආමේ තියෙන්නේ. සිරිපාදේ අර මම ටීවී එකෙන් දැක්කත් නිසා මෙහෙම පඩි පෙළ තියෙනවා. ඉතින් ඒ විදිහට ඉතින් ඔයාලා ගියායේ කමෙන්ට් එකක් දාන්න සිරිපාදේ කොහොමද මේ විදිහට තියෙන්නේ නැත්නම් ඊට වඩා වෙනස්ද කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක බලන අය කමෙන්ට් එකක් දාන්න යන්න. සිරිපාදේ ගිහිල්ලා තියෙනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි. ඔන්න ඉතින් අපි සෑහෙන දුරක් කරුණා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ විශේෂ දේ තමයි ඉතින් මේකෙදී අර මං හිතන්නේ අර මේකේ තුන්තරනේ කවිපාවා කියනවා වගේ ශබ්ද ඇහෙනවා කියන්නේ මට නම් ඇහෙනවා. කියන්නේ try කරලා බලන්න ඉතින් හැමෝම මේ මැප් එක ආයි සුපිරියක් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. හරි. අපි යමු. ගන්න හරි මං හිතා. අර මං කතාවක් අහලා තියෙනවා සිරිපාදේ ගිය වාර කරුණා කරපු වාර ගන්නට මේ ගන්ටාරේ ගහන්න ඕනේ කියලා. ඉතින් මං එකපාරක් ගැහුවේ. ඉතින් මං මේ පළවෙනි පාරනේ යන්නේ. ගේම් එකකින් උනත් ඒ කියන්නේ මගේ ඇත්තම ජීවිතේට මේ පළවෙනි පාරට යන්නේ. හරි ඉතින් අපි බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා යමු. අඩු මම මෙච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක ඇතුලේ. මේ පේනවා ඉතින් ඒක අර ඒ දෙන වයිබ් එක ඒ විදිහටම දෙනවා. ඉතින් පේනවනේ ගේම් එක ඇතුලේ වුණත් ඉතින් මෙච්චර තරමකට ඉතින් මේ වගේ දෙයක් හදන්න ඉතින් ඇත්තටම ඉතින් මාර මොලයක් තියෙන්න ඕනේ. ඉතින් ඇත්තට මේ කොල්ලට ගොඩක් ස්තුතියි. පේනවා ඉතින් අපි වැඳලා එහෙම යන් ඉතින් මේ තමයි සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වෙන්න ඕනේ මං හිතන්නේ මේ තියෙන්නේ. ඔව්. අපි සුමන සමන් දෙවියන්ටත් වැඳලා යමුනේ. තව මොනවද මේක? ඒ කියන්නේ මැප් එකේ සිරිපාදේට අනුව මොනවද තියෙන්නේ? මොනවද ඇඩ් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ දේවාලේ මං හිතන්නේ. දීවරු 4 දෙනා වෙන්න ඕනේ මේ අර. 4 අර දීවරු 4 දෙනෙක් ඉන්නේ ලංකාව ආරක්ෂා කරන බුදුදහම ආරක්ෂා කරන මේ දීවරු 4 දෙනා වෙන්න ඕනේ. ඉතින් අපි වැඳලා ආශිර්වාද ලබා ගමු. හරි ඉතින් ඔන්න කොල්ලනේ ওই විදිහට තමයි ඉතින් සිරිපාදේ හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම වටිනවා ඉතින් මේ වගේ දේවල් ඉතින් ඔය ඉතින් සුපිරියක් ඉතින් මේක නම් ඉතින් ඔන්න ඉතින් හැමෝම try කරලා බලන්න. මම map එකේ කෝඩ් එක දාන්නම් කමෙන්ට් එකෙත් pin කරලා දාන්නම් map එකේ කෝඩ් එක. ඉතින් ඇත්තටම ඉතින් මේක වටිනවා. ඉතින් වීඩියෝ එක ඔයාලට වටිනවා නම් share පාරක් දාලා කමෙන්ට් එකක් දාලා අලුතෙන් වීඩියෝ බලන කෙනෙක් නම් subscribe පාරක් දාගෙන යන්න. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න. සුබ දවසක් වේවා.